කතා කරන්නේ. අපි කොහොමද සිංහල කතා කරන්නේ? හරි අපි අද කරන්න යන්නේ සිංහල AI voice එකක් කොහොමද කරන්න කියලා. ඉතින් මම මුලින්ම කරන්නේ Google එකට ගිහිල්ලා සිංහල Unicode කියලා ටයිප් කරලා ඒකේ මගේ ටෙක්ස්ට් එක මුලින්ම ටයිප් කරගන්නවා. මම එක්සැම්පල් එකක් විදියට මෙතන ටයිප් කරන්න. කලින් තිබුණේ මගේ ටෙක්ස්ට් එක. ලස්සනට සිංහල කතා කරන්නේ කොහොමද? ලස්සන සිංහල කතා කරමු කියලා ටයිප් කරමු. හරි. ඒක ටයිප් කරාම මගේ යටින් තියෙන මේ ටෙක්ස්ට් එක මම මේ ටෙක්ස්ට් එක කොපි කරලා ගන්නවා. කොපි කරලා ඊළඟට මම කරන්නේ Google එකේ open AI FM කියලා සර්ච් කරනවා. හරි. ඒක සර්ච් කරාට පස්සේ ඔයාලට මේ යන්නේ කෙලින්ම ඇප් එකට මේ ඉන්ටර්ෆේස් එක. ඔයාලට මුලින්ම පේනවා voices තියෙනවා. Alloy, Ash, Bold, Coral, Echo, Fable කියලා. ඒ අපේ voice එක මොකක්ද කියලා තෝරගන්න තියෙන්නේ. ඒක ඔයාලට පේනවා ටික් කරන්න පුළුවන්. අපිට මේ විදිහට සිලෙක්ට් කරන්න පුළුවන් අපිට ඕන voice එක. ඊට පස්සේ ඒ voice එකට අදාළ vibe එකක් තියෙනවා. ඒ voice එකට අදාළ හඬ වෙනස් වෙන්නේ කොහොමද කියලා. ඒ voice එකේ අපිට මොන සිටුේෂන් එකට අදාළවද කියලා මේකෙන් වෙනස් කරන්න පුළුවන්. හරි ඊට පස්සේ මෙතන තියෙන default text එක අපි select all කරලා අපේ text එක මෙතන paste කරන්න ඕනේ. ලස්සනට සිංහල කතා කරමු. ලස්සනට සිංහල කතා කරමු. හරි ඔයාලට පේනවා අපේ text එක දැන් AI voice එකකින් ඇහෙනවා. ඊට පස්සේ අපිට මේවා voices වෙනස් කරලා බලන්න පුළුවන්. සමහර voices වැඩ කරන්නේ නැතුව යන්න පුළුවන්. මොකද combination set වෙන්නේ නැති හින්දා. එතකොට ඔයාලට ඒක ලොකු issue එකක් නෙවෙයි. වෙනස් ඕනම විදිහේ voice එකක් මේ app එකෙන් අපිට හදලා ගන්න පුළුවන්. අපිට ඕනම ආකාරයේ voice එකක් හදලා ගන්න පුළුවන්. මම මේ different option දාලා පෙන්නන්නේ ඔයාලට කොහොමද කරන්නේ. ලස්සනට සිංහල කතා කරමු. මම ඔයාලට voices වෙනස් කරලා පෙන්නන්න. ලස්සනට සිංහල කතා කරමු. ලස්සනට සිංහල කතා කරමු. මේ වල මෙතන ගොඩක් option තියෙනවා. වෙනස් කරලා හදා ගන්න පුළුවන්. ලොකු ටෙස්ට් එකක් ඒ voice වලට වෙනස් කරගන්න පුළුවන්. ඊට පස්සේ download button එක තියෙනවා මෙතන. download button එකට දාලා